හායි කොහමද යාලට? අද වීඩියෝ එකෙන් කතා කරන්න අපිට තියෙන ලෙඩක් ගැන. මට විතරක් නෙමෙයි සමහරට ඔයාලටත් මේ ලෙඩේ ඇති. වැඩ කල් දාන ලෙඩක් තියෙනවා නම් අද වීඩියෝ එක ඔයාට. වැඩ කල් දාන්න නිතරම අපිට හිතන එකට කියනවා procrastination කියලා. ඉතින් මේකේ personalities වර්ග 4ක් තියෙනවා. ඉතින් මම අද ඔයාලට මේ personalities 4 ගැන විස්තර කියලා දෙන්නම්. අපි වැඩ කල් දාන පළවෙනි හේතුව තමයි අපි ඒ දේ ගැන හිතලා සමහර ලාවට වැඩේ කරන්නත් කලින් අපි හිතනවා මේ භාණ්ඩ විකුණන එක ගැන හිතලා ඉවරලා අයියෝ කඩේට කට්ටිය එයිද දන්නේ ඔය වගේ ප්‍රශ්න. එතකොට මෙතන ඉන්න ඕවර් තින්කර්ස්ලා පිරිසක්. ඒ කියන්නේ ඕනවට වැඩිය දෙයක් ගැන හිතන අය. පළවෙනි පර්සනැලිටි එක තමයි ඒක. දෙයක් ගැන ඕනවට වැඩිය හිතන එක. තව සෙට් එකක් ඉන්න කිසිම වැඩක් තනියෙන් කරගන්න බෑ. යාළුවා එනවා නම් කරනවා. යාළුවත් එක්ක යනවා. ඒ කියන්නේ තනියට කවුරු හරිම කෙනෙක් ඉන්න ඕනේ මෙයාගේ වැඩේ කරන්න. මේ වගේ අයට අපි කියනවා companion seekersලා කියලා. තව සෙට් එකක් ඉන්නවා මෙයාලට අපි කියන්නේ sloth bear කියලා. ඒ කියන්නේ වැඩේ ගැන 100%ක් මෙයා දන්නවා මොනවද කරන්න ඕනි දේවල් steps හැම දෙයක්ම follow කරන්න ඕනි rules මේ ඔක්කොම දැනගෙන හැබැයි වැඩේ start කරන්න නැතුව කල් දානවා නම් අන්න ඒ වගේ අයට තමයි අපි එහෙම කියන්නේ. අන්තිම සෙට් එක තමයි dopamine guiders-ලා. මේගොල්ලෝ කරන්නේ ඒ කියන්නේ ඒගොල්ලන්ට සතුටු වෙන දේවල් විතරයි කරන්නේ. උදාහරණයක් වශයෙන් මම මෙහෙම කියන්නම්කෝ. ඔන්න දැන් අපිට තියනවා වැඩ ගොඩක් වීකෙන්ඩ් එකේ කරන්න අපි දාගෙන. එතකොට අපි ඒ වැඩවලුත් තෝරගන්නවා මොකක්ද මම එකටම කරන්න කියලා. ඒ කියන්නේ කරන්න තියෙන වැඩ කල් දාගෙන ගියත් කල් දාපු වැඩවලුත් වැඩිපුරම කරන්නේ අපිට සතුටක් වෙන වැඩ විතරයි. එතකොට මේ මොන පර්සනැලිටි එක තිබුණත් මේ පර්සනැලිටිස් වර්ග 4න් මොන පර්සනැලිටි එක තිබුණත් හැබැයි මේ පර්සනැලිටිස් අපේ ජීවිතේට හොඳ පර්සනැලිටිස් 4ක් නන් නෙමෙයි. බලාගෙන යනකොට මේ වීඩියෝ එක පස්සේ බලන්නම් කියලා හිතන එකත් මෙන්න මේ පර්සනැලිටිස් වලින් එකක්. ඉතින් ඔයාගේ පර්සනැලිටි එක හරියට හඳුනාගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේ පර්සනැලිටි එක මග අරගන්න කොහොමද ඔයා වැඩ කරන්න ඕනි කියන දේවල් ගැන ඉගෙන ගන්න. Let's see in next video. Bye.